ආදරය කරන්න ඕනි වයස මොකක්ද කියන්න මම දන්නේ නැහැ. ඒක මට කියන්න අයිතියකුත් නැහැ. හැබැයි ගුරුවරයෙක් විදිහට මට දෙන්න පුළුවන් අදහස තමයි මේ කාලේ ආදරය කරන්න බෑ. ඔයාලා විභාගෙත් එක්ක දරාගෙන ඉන්න ප්‍රෙෂර් එක ඉක්මවලා වෙන ටෙන්ෂන් එකක් ඔලුවට ඇවිල්ලා වැඩේ අවුල් වෙන්න පුළුවන්. හැබැයි දවසක ඔයාලා ආදරය කරනකොට මෙන්න මේ දේවල් මතක තියාගන්න. ආදරය කරන්න තමන්ගේ සතුට ගැන තමන්ටත් වඩා හිතන මිනිස්සෙක්. ආදරය කරන්න තමන් ගැන වගකීමක්, යුතුයකමක්, වටිනාකමක් තියෙන මිනිස්සෙක්. ආදරය කරන්න තමන්ගේ සතුටේදී වගේම තමන්ගේ දුකේදී තමන්ගේ අත හයියට අල්ලගෙන ඉන්න මිනිස්සෙක්. ආදරය කරන්න ඔයාලගේ අම්මා තාත්තා ගැනත් එයාගේ අම්මා තාත්තා ගැන වගේම ආදරෙන් ගෞරවයෙන් හිතන මිනිස්සෙක්. ආදරය කරන්න දීපු පොරොන්දු රකින්න මිනිස්සෙක්. ආදරය කරන්න දන්න මිනිස්සෙක්. එතකොට ඔයාලට කවදාවත් ආදරේ හින්දා වැරදෙන්න නැත්තම් තමන්ව රිද්ද ගන්න වෙන්නේ නැහැ. ඒක තමයි ආදරේ රහස. ආදරයක් හැමදාම තියෙන්නේ දීපු පොරොන්දු රකින්න තැන. සල්ලි, මිල මුදල්, දේපොළ, යාන වාහන මත තමන්ගේ ආදරේ තීරණය කරන මිනිස්සෙක් එක්ක ජීවිතය ගන්න බෑ. තමන්ගේ අත හයියට අල්ලගත්ත මිනිස්සෙක් එක්ක ජීවිතේ දිනන එක තමයි ආදරය කියලා කියන්නේ. දවසක ඔයාලට ජීවිතයේ වගකීම කියන එක දැනන කාලෙක ඕම් ඔය දේවල් ඔළුවේ තියාගෙන ආදරය කරන කෙනාව බෑ.